to BayTube. අදත් අපි ඔයාලට පිටකොටුව ස්ට්‍රීට් shopping vlog එකක් ගෙනාවා. ඉතින් අපි දෙන්න අද යන්නේ පිටකොටුවේ පළවෙනි හරස් වීදියට. අපි එහෙනම් බලමු ඔයාලට මේ පළවෙනි හරස් වීදියෙන් අඩුවට ලාභෙට මොනවද ගන්න පුළුවන් දේවල් කියලා. මේ පළවෙනි හරස් වීදියෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. කලිසම්, ටී-ෂර්ට්, අතොරලෝසු, බෙල්ට්, පර්ෆියුම්, ඉලෙක්ට්‍රොනික අයිටම්ස්, පාවහන්, පර්ස්, බෑග් වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඔයාලා මේ දකින පිරිමි අයගේ පාවහන් රුපියල් 850 900 වගේ මිල ගණන් වලට තමයි දාලා තිබුණේ. ඒ වගේම කාන්තා පාවහන් රුපියල් 550ට දාලා තිබුණා. සාමාන්‍යයෙන් කඩේ රුපියල් 1200ට 1500ට විකිනෙන පාවහන් තමයි මේ විදිහට රුපියල් 850ට 900ට තිබ්බේ. ඊට පස්සේ අපිට හම්බුණා මෙන්න මේ පර්ස් විකුණන කඩේ. මෙතන පිරිමි අයගේ පර්ස් 250 500 750 වගේ ගණන් වලට දාලා තිබ්බා. ඒ වගේම කාන්තාවන්ගේ පර්ස් මෙතන අඩුවට දාලා තිබ්බා. තවත් ටිකක් ඉස්සරහට එද්දී අපිට මෙන්න මේ ෆැන්සි අයිටම්ස් තියෙන කඩේ හම්බුණා. මෙතන nail polish එහෙමත් නැත්නම් cutex වර්ග, fake eyelashes, මෙහෙන්දි tube, පනා වර්ග, makeup sponge, brush වර්ග, makeup set, face powder වගේ ගොඩක් දේවල් මෙතන දාලා තිබුණා. ඒ වගේම perfume වර්ගත් මෙතන තිබ්බා. perfume රුපියල් 250 ඉඳන්ම තිබ්බා. ඊට පස්සේ අපිට හම්බ වුණා මෙන්න මේ ඉලෙක්ට්‍රොනික අයිටම්ස් තියෙන කඩේ. මෙතන රේඩියෝ, ස්පීකර්, JBLs වගේ දේවල් අඩුවට දාලා තිබ්බා. ඊළඟට අපිට හම්බුනේ මෙන්න මේ සන්ග්ලාසස් විකුණන කඩේ. මෙතන රුපියල් 250ට සන්ග්ලාසස් දාලා තිබුණා. ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම ඕන කරන සන්ග්ලාස් මෙතන තිබ්බා. ඒ වගේම ලස්සන ඩිසයින්ස් වල ඒවා තිබුණා. සාමාන්‍යයෙන් ඔන්ලයින් එකේ Facebook එකේ රුපියල් 850කට 10කට වගේ විකිනෙන ඒවා මෙතන රුපියල් 250ට දාලා තිබ්බා. තවත් ටිකක් ඉස්සරහට එද්දී කතුරු, ටෝච්, ඔරලෝසු රිමෝට්, බැටරි කෑලි, ස්කූල් බෑග්, ෆෝන් බැටරි එහෙම විකුණන්න දාලා තිබ්බා. ඒ වගේම සරම් රුපියල් 500ට විකුණන්න දාලා තිබ්බා. ඊට පස්සේ අපිට මෙන්න මේ ඔරලෝසු විකුණන කඩේ හම්බුණා. මෙතන සේල් එකක් දාලා තියෙන්නේ. මේ ඕනම ඔරලෝසුවක් රුපියල් 300යි විකුණන්නේ. මෙතන ගෑනු පිරිමි දෙගොල්ලොන්ගේම ලස්සන ඩිසයින් ගොඩක ඔරලෝසු තිබ්බා. සාමාන්‍යයෙන් මේ ඔරලෝසු කඩවල් වල රුපියල් 800ට 900ට වගේ විකුණන්නේ. ඉතින් ඒ ගානට මෙතනින් ඔරලෝසු දෙක තුනක් ගන්න පුළුවන්. මෙතනින් අපි අපේ vlog එක අවසන් කරනවා. අපි හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉස්සරහට එන සිංහල අවුරුදු වලට පිටකොටුවේ භාණ්ඩවල මිල ගණන් ඔයාලට අරන් එන්නම් තවත් vlog එකකින්. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.